ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරමු කවුන්සලින් ගැන හැමදේම. මම ඔයාලත් එක්ක මූලිකවම දැනගන්න ඕන දේවල් ඔක්කොම වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකක්ද කවුන්සලින් කියන්නේ? එහෙම නැත්නම් මනෝ උපදේශනය කියලා කියන්නේ. මනෝ උපදේශිකාවක් කියන්නේ කවුද? මොනවද එයාලා සතු ලක්ෂණ? එයාලත් එක්ක කොහොමද ඔයාලා ගනුදෙනු කරන්න ඕනේ? මොනවද ලබා ගන්න පුළුවන් සේවාවන්? කවුන්සලර් කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙකුටද? මේ දේවල් ගැන ඔයාලා දැනුවත් නැත්නම් අද අපි මේ දේවල් ගැන කතා කරමු. ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන්, ඇන්සයිටි මේ වගේ දේවල් ඔයාලා අහලා ඇති, විඳලා ඇති, දැනিলা ඇති. ඒ දේවල් දැනিলা විඳලා නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක් නේ. ජීවිතේ අපිට හැමදාම ස්ට්‍රෙස් කියන දේ දැනෙනවා. ස්ට්‍රෙස් කියන දේ යම්තාක් මට්ටමකට අපිට ලැබෙන එක එක්තරා විදියකින් හොඳ දෙයක්. ඒ වගේම තමයි මේක වැඩිපුර වුණොත් ડિප්‍රෙෂන් මට්ටමට ගියොත්, ඕව ගියොත් ඒක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ ඔයාගේ මානසික සෞඛ්‍යයට. මේ දේවල් ගැන දැනුවත් වෙන එක ඔයාලා ඉතාම වැදගත්. අද අපි බලමු මේ දේවල් ගැන දැනුවත් වෙන්නේ කොහොමද සහ මේ දේවල් වලින් කොහොමද ඔයාලා මිදෙන්නේ කියලා. අපි දැනගන්න ඕනේ මානසික ප්‍රශ්නයක් ආවම මොනවද කරන්න ඕනි කියලා. ඔයාලා දැනුවත් වෙනවා වගේම අනිත් අයත් දැනුවත් කරන්න. මොකද ජීවිතයක් පිළිබඳව ප්‍රශ්නයක් මේක. ජීවිතයක් බේර ගැනීම පිළිබඳව අපිට ගන්න පුළුවන් උත්සාහයක් තමයි මේක. තව කෙනෙක් hina වෙලා කතා කරා කියලා, ලස්සනට ඇඳලා පැනදලා හිටියා කියලා, හොඳට වැඩ ටික කරගෙන හිටියා කියලා අපිට කියන්න බෑ එයාලා මොනතරම් මානසිකව සමහර වෙලාවට ඇතුළාන්තයෙන් එයාලගේ තියෙන ප්‍රශ්න මොනවද කියන එක එළියට අපිට පේන්නේ නැහැ. අපි එක එක්කෙනාට ප්‍රශ්න තියෙනවා. ඉගෙනීම සම්බන්ධයෙන්, විවාහය වෙන්න පුළුවන්, ආදරණීයන් එක්ක, රැකියාව සම්බන්ධයෙන් මේ මම කිව්වේ නැති ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයාට මානසික ප්‍රශ්නයක් ඇති කරන්න ඔයාගේ ජීවිතේ වෙන සිදුවීමක්. ඉතින් මෙන්න මේ මානසික ප්‍රශ්න වලට අපිට විසඳුම් අවශ්‍ය වෙනවා. අපි ශාරීරිකව අසනීප වුණොත් අපි බෙහෙතක් ගන්නවා. ඒ වගේම තමයි මේ දේවල් හොයාගන්න බැරි වුණොත්, හරියාකාරව බෙහෙතක් උනේ නැත්තම් ඔයාලට මේ ලෙඩේ හොඳ කරගන්න හම්බ වෙන්නේ නැහැ. සුව වෙන්නේ නැහැ. ඒක යට යනවා වෙන්න පුළුවන්, සමහරලාට ආයෙත් මතුවෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි මානසික ගැටලු කියලා කියන්නේ. සහ මානසික ගැටලු, මානසික සෞඛ්‍ය පිළිබඳව අපි හරි පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතාමත්ම සැලකිලිෙන් ජීවත් වෙන්න ඕනේ. අපි දන්නේ නැතුව මානසික සෞඛ්‍ය පිරිහිලා අපි මේ දේවල් අතින් අපි ලෙඩෙක් බවට පත් වුණොත් සමහර වෙලාවට අපි කරන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. සමහර අය ගිහිල්ලා සීදිවි හානි කරගන්න. එයාලට ඒක නවත්ත ගන්න හරි අමාරුයි. මොකද එයාලගේ බ්‍රේන් එක කියනවා, මයින්ඩ් එක කියනවා ගිහිල්ලා මැරෙන්න වගේ ප්‍රශ්න ටික විසඳේ. සමහර වෙලාවට එයාලා හිතන්නේ මේක තමයි හොඳම දේ ජීවිතේ. දැන් ඇති කලකිරිලා මොකක් හරි දෙයකින් සමහර වෙලාවට මෙයාලගේ හිත කන්ට්‍රෝල් කරගන්න බොහෝ විටම හිත කන්ට්‍රෝල් කරගන්න බෑ. අනිත් කෙනා කිව්වා වුණත් ඒ ප්‍රශ්නේ වැඩි දියුණු වෙලා නම්, උඩුදු වෙලා නම් තියෙන්නේ ඒ කෙනාට අමාරුයි ඒ කෙනාව මෙතෙන්දි ගොඩ දාගන්න. මේ කෙනාට තනියම විසඳුමක් කරා යන්න. අපි ගොඩක් දෙනෙක්ට හම්බ වෙලා ඇති මේ වගේ කෙනෙකුට යාළුවෙක් ඉන්නව වෙන්න පුළුවන්. මේ මොහොතේ ඔයා මේක අහන ඔයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ කොහොමද මේ වගේ කෙනෙක්ව මෙහෙවන්න ඕනේ. මොනවද මං කරන්න ඕනේ? මට උදව් ගන්න කට්ටිය ඉන්නවද? උදව් මොනවද මේ අවైలබල් තියෙන්නේ කියන එක සමහර වෙලාවට නොදන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ කෙනෙක් අඳුනගන්නේ කොහොමද? වෙන් කරලා අඳුනගන්නේ කොහොමද? ස්ට්‍රෙස් සහ ડિප්‍රෙෂන් වෙන් කරලා අඳුනගන්නේ කොහොමද? ඔයාට අවශ්‍ය වෙන ස්ට්‍රෙස් මට්ටම මොකක්ද? මෙන්න මේ පිළිබඳව අපි දැනුවත්ද? හරියටම අපි මේ දේවල් අඳුනගෙන තියෙනවා නම් සමාජයෙන් මේ වගේ කනගාටුදායක දේවල් ඔයාලට නිවුස් බලද්දී ඔයාලා දැකලා ඇති. සීදිවි හානි කරගන්නත් තරුණ කට්ටිය ගොඩක්ම හැඟීම් පාලනය කරගන්න බැරුව මේ වයස හරිම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ වයසක්. ඉතින් මේ දේවල් ගැන දැනුවත් කට්ටිය ඉන්නවා. මේ දේවල් පිළිබඳ හදාරපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට යොමු වෙන්නේ කොහොමද කියන එක අද අපි බලමු. ඉතින් සමහර වෙලාවට බහුතරයකගේ ප්‍රශ්නේ තමයි වෙලාවක් නැහැ. මේක දන්නවා වුණත් කල් දානවා වෙන්න පුළුවන්. වෙලාව නැතිකම, කාර්ය බහුලත්වය නිසා. ඒ වගේම තමයි මුදල් පිළිබඳ ගැටලු. ඔයා මේ පාර
මොකක් හරි දෙයකට ෆංක්ෂන් එකකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුද්දට වෙන්න පුළුවන්. ඔයා කීයක් ඇඳුම් වලට වියදම් කරාද? ඒ වගේම ඔයාගේ ජීවිතේ මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ සංවර්ධනය කරගන්න, ඩිවෙලොප් කරගන්න, වැඩි දියුණු කරගන්න ඔයා කීයක් වියදම් කරාද කියලා අහුවොත් ගොඩක් දෙනෙකුට මෙතනදී තේරුම් යයි ඔයා කොතනද ඉන්න ඕනේ, කොතෙන්ටද ඔයා අවධානය දෙන්න ඕනේ කියලා. මොකද ඒ වගේ අවස්ථාවන් වලදී අපි පියවර ගත්තා නම් කෙනෙක් වෙනුවෙන් අපි යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් ඒ දැනුම අපිට ගාව තියෙනවා නම් ඒ වගේ තත්වයකට කෙනෙක්පත් වෙන්නේ නැති වෙයි. ඒ වගේ කෙනෙක් අපිට බේර ගන්න පුළුවන් වෙයි. අපි දැන් කතා කරමු කවුන්සලර් කෙනෙක් කියලා කියන්නේ කොයි වගේ කෙනෙකුටද කියලා. කවුන්සලර් කෙනෙක් එහෙම නැත්නම් මනෝපදේශිකාවක් කියලා කියන්නේ මේ පිළිබඳව දැනුම තියෙන ක්වොලිෆයිඩ්. ඒ වගේම තමයි කවුන්සලර්ස්ලා ඉන්න පුළුවන් සමහර වෙලාවට පිළිගත්ත තැනකින් යම්කිසි මට්ටමකට ඉගෙනගෙන තියෙන. හැබැයි පිළිගත්ත තැනකින් ක්වොලිෆයිඩ් වෙලා එහෙම නැතුව මේ සමහර අය ඉන්න පුළුවන් මේක ඇත්තටම හරියාකාරව දන්නේ නැතුව පටන් ගන්න මේ පිළිබඳව වල දැනුවත් වෙන එක වැදගත්. ඉතින් ඒ වගේ හරියාකාරව ඉගෙන ගත්ත කෙනෙකුට පුළුවන් ඔයා කතා කරන විදිහෙන් එහෙම නැත්නම් ඔයාලගේ ටෙක්නික්ස් පාවිච්චි කරලා ඔයාලට උපසඳුමක් ලබා දෙන්න, ඔයාලගේ මුණ දීලා තියෙන ගැටලුව හරියටම හඳුනා ගන්න. ඇයි ඔයාලට මෙහෙම වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් ඔයා දැන් ඉන්න ස්ටේජ් එක මොකක්ද? මේ පිළිබඳව හැම දෙයක් පිළිබඳව එයාලා ඉගෙන ගන්නවා. මයින්ඩ් එක පිළිබඳව, බෙහෙත් පිළිබඳව, එහෙම ඒ වගේම තමයි ටෙක්නික්ස් පිළිබඳව සහ ඔයාගේ මයින්ඩ් එක කොහොමද ඩිවෙලොප් වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම. මොකද සයිකොලොජි සහ කවුන්සලින් මේ හැම දෙයක්ම කනෙක්ටඩ්. මේක කරපු කෙනෙක් දන්නවා. එහෙම නැත්නම් අධ්‍යයනය කරපු කෙනෙක් දන්නවා කොච්චර පුළුල් පරාසයක මේ විෂය තියෙනවද, පුළුල් පරාසයක ඔයාලට මේ පිළිබඳව ඉගෙනගෙන අනිත් කෙනාට ඒ දැනුම ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව. ඒ වගේම තමයි කවුන්සලර්ස්ලා පාවිච්චි කරන ටෙක්නික් එකකින් එක එක්කෙනා වෙනස් වෙන්න පුළුවන්. ක්ලයන්ට් බේස්ඩ් කවුන්සලින් තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට ෆ්‍රී ඇසෝසියේෂන් මේ දේවල් ආදේශ කරගෙන කරන එක එක්කෙනාගේ ටෙක්නික්ස් වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක් එක්ක ඔයාට පුළුවන් ප්‍රශ්නයක් දුරදිග යන්න කලින් විසඳ ගන්න. සමහර වෙලාවට ඔයා මේ ප්‍රශ්නේ වැඩි දියුණු වෙලා බෙහෙත් ගන්න මට. ඒ කියන්නේ සයිකියාට්‍රිස්ට් කෙනෙක්. සයිකියාට්‍රිස්ට් කෙනෙක් කියලා කියන්නේ බෙහෙත් දෙන්න එයා ක්වොලිෆයිඩ් වෙලා තියෙනවා. එයාට පුළුවන්කම තියෙනවා. ඉතින් කවුන්සලර් කෙනෙක් විදිහට අපි බෙහෙත් ගැන ඉගෙන ගත්තට අපි බෙහෙත් දෙන්න නිර්දේශ කරන්න යන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් ඔයා ඉන්න මට්ටම හරියට හඳුනගෙන ඔයාට බෙහෙත් අවශ්‍යයි කියලා නිගමනයකට ඇවිල්ලා එන ක්ලයන්ට්ස්ලා ඉන්න පුළුවන්. ඒ වගේ කට්ටියව යොමු කරන්න, රෙකමන්ඩ් කරන්න කවුන්සලර් කෙනෙක්ට පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කවුන්සලර් කෙනෙක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට කෙනෙක් හිතන උපදෙස් දෙන කෙනෙක් කියලා. හැබැයි මේක උපදෙස් දීමක් නෙමෙයි, උපදේශනයක්. ඔයාලට නොපෙනෙන දෙයක් එයාලට පුළුවන් ජීවිතේ පෙන්වලා දෙන්න. සමහර වෙලාවට ඔයා දන්නේම නැතුව ඒක ඔයා විසින්ම උත්තරයයි ප්‍රශ්නයයි වාගාවම තියෙන්න පුළුවන්. ඒක ඔයාට ඔයා කතා කරන විදිහෙන් කෙනාට පුළුවන් ඔයාව යොමු කරන්න. ඔයාට ඒ උපදෙස් ඒ අවශ්‍ය පියවර ගන්න ඔයාව යොමු කරන්න. හැබැයි ඔයාට අවශ්‍ය විදිහට, ඔයාට හොඳම විදිහට. මොකද තව කෙනෙකුට හරියන විදිහට ඔයාගේ ජීවිතය සකස් කරගෙන හරියන්නේ නැහැ. මොකද ඒකට තමයි අපි කියන්නේ උපදෙස් දෙනවා කියලා. අපිට පුළුවන් කියන්න කෙනෙකුට මෙන්න මෙහෙම කරන්න, මෙහෙම කරන්න. හැබැයි ඔයාට ගැළපෙන විදිහට, ඔයාගේ හැකියාව තියෙන විදිහට, ඔයාගේ කැමැත්ත තියෙන විදිහට ඔයාට අවශ්‍ය ජීවිතය ළඟා කරලා දෙන්න කවුන්සලර් කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කවුන්සලින් කරන්න අපිට පුළුවන්කම තියෙන අපිව දන්නේ නැති කෙනෙකුට. අපිට නෑදෑයෙකුට, යාළුවෙකුට වගේ කෙනෙකුට කවුන්සලින් කරන්න එතිකලි පුළුවන්කමක් නැහැ. මොකද කවුන්සලින් කියලා කියන්නෙම අපි දන්නේ නැති කෙනෙකුට ප්‍රොෆෙෂනලි ක්වොලිෆයිඩ්, අපි දන්නේ නැති කෙනෙකුට අපි හැමදේම කියන එක. අපිට හැමදේම හැමෝටම කියන්න බෑ. සමහර තැන් තියෙනවා අපි කොච්චර වුණත් යාළුවෙකුට කියද්දි සමහර දේවල් අපිව එයා ජජ් කරයි. අපිව ආශ්‍රය කරන්නේ නැති වෙයිද? සමහර දේවල් තියෙනවා සොසයිටි එක වශයෙන් ගත්තාම එක එක සොසයිටීස් වල දරන මත වෙනස් වෙන්න පුළුවන්. වගේ කල්චරල් වයිස්, වගේ රිලිජන් වයිස්
සමහර දේවල් අපිට කියන්න බෑ හැමෝටම. අම්මට තාත්තට සමහර වෙලාවට මොනවා හිතයිද කියලා කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන්. එක එක්කෙනාගේ වයස් මට්ටම අනුවත් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කවුන්සලර් කෙනෙකුට ඔයාට කියන්න පුළුවන්. මොකද ඒ කවුන්සලර් කෙනෙක් කවදාවත් ඔයාව ජජ් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයා හොඳට මතක තියාගන්න. දැන් අපි බලමු කවුන්සලින් සෙෂන් එකක්. එහෙම නැත්නම් කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. මුලින්ම ඔයා කවුන්සලර් කෙනෙක් තෝරගත්තට පස්සේ සයිකොලොජිකල් කවුන්සලර් කෙනෙක්, ලයිෆ් කෝච් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ප්‍රෙෆරන්ස් එකේ විදිහට ඔයා තෝරගත්තට පස්සේ ඒ කෙනාව කන්ටැක්ට් කරගන්න ඔයාට පුළුවන්. මුලින්ම ඔයාට පුළුවන් කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් බුක් කරන්න එයාගේ විදිහක් දාලා තියෙනවා නම් ඒකට ඔයාගේ අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මතක් කරන්න ඕනේ කෝල් එකක් අරගෙන එයා ආන්සර් කරේ නැත්තම් මැසේජ් එකක් දාලා තියන්න. මොකද හැම වෙලෙම කවුන්සලර් කෙනෙකුට ඔයාගේ කෝල්ස් ආන්සර් කරන්න බැරි වෙන්න පුළුවන්. මෙතනදී ඒක ඔයාලට බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද එයා සෙෂන් එක කරන් ඉන්නේ. එයාට ෆෝන්ස් යූස් කරන්න බැහැ. ඉතින් ඒ වගේම තමයි මෙතනදී ඔයාට ෆිසිකලි හම්බෙන්න බැරි නම් කෙනෙක් හිතන්න පුළුවන් සොසයිටි කොයි විදිහට ගනීද. මොකද කවුන්සලින් වලට තාම අපේ සොසයිටි එක ලොකුවටම මෙන්ටලි ප්‍රිපෙයාර් වුණ කට්ටිය හරි අඩුයි. ඒක පිළිබඳව දැනුවත් සහ අපේ සොසයිටි එක තාම ඒකට හැදෙමින් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ජීවත් වෙන ප්‍රදේශය අනුවත් මේක මිනිස්සු දරන මතය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට ෆිසිකලි හම්බෙන්න බෑ කියලා හිතනවා නම් ඔයාට පුළුවන් වීඩියෝ කෝල් එකක් හරහා. එහෙම නැත්නම් ඔයාට ඒකත් ඔයාට මූණ පෙන්නලා කතා කරන්න බෑ. හැබැයි කොහොම හරි මට මේ හිතේ තියෙන දේවල් කතා කරන්න ඕන කියලා අඩුම ගානේ ඔයාට පුළුවන් WhatsApp කෝල් එකක්, voice කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් normal කෝල් එකක් හරහා කවුන්සලර්ට කියලා ඔයාගේ කැමැත්ත සහ ඔයාට පුළුවන් විදිහ කියලා ඔයාට ඒ දේවල් කරා යොමු වෙන්නත් පුළුවන්. බොහෝ විට සෙෂන් එකක් ඒ කියන්නේ කවුන්සලර් කෙනෙක් මුලින්ම ඔයාව බුක් කරද්දී ඔයාට පුළුවන් වෙලාවක් කතා කරගෙන ඔයා දෙන්නටම පුළුවන් වෙලාවක් කතා කරගත්තට පස්සේ පැයක් හෝ පැයක් එකමාරක් වගේ කාලයක් ඇතුළතදී තමයි මේ සෙෂන් එකක් කියන දේ සිද්ධ වෙන්නේ. ඊට වඩා වැඩි කාලයක් ගන්නෙ නැහැ. මොකද ඔයාට තියෙන ප්‍රශ්න ඊට වඩා වැඩි කාලයක් කතා කරන එක ඔයාගේ මානසික සෞඛ්‍යයට සුබදායක වෙන්නේ. මොකද මේ දේවල් හැම දෙයක්ම හැදිලා තියෙන්නේ සයන්ටිෆිකලි සහ මේක යම්කිසි තියරි එකක් මත තමයි හැදිලා තියෙන්නේ. දෙයක් බේස් වෙලා හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සමහර වෙලාවට ඔයාට මේ කාල සීමාවට කොටු වෙලා වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට කවුන්සලර් එක කතා කරගෙන පස්සේ ඔයාට නැවත අවශ්‍ය නම් සෙෂන් එකකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් වෙන්නේ දවසක් දෙකක් හෝ දවසක් හෝ දෙකක් මගහැරලා තමයි ඊළඟ සෙෂන් එකට යොමු වෙන්නේ. හැබැයි ඔයාට අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඊට කලින් ඔයාට පුළුවන්කම තියෙනවා කවුන්සලර් එක කතා කරගෙන සෙෂන් එකක් දාගන්න. මෙහෙදි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. එහෙම ඒක තමයි කවුන්සලර් කෙනෙකුට එක දවසේ ඔයාට විසඳන්න පුළුවන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඊට වැඩි කාලයක් ගත වෙන දෙයක් වෙන්න පුළුවන්. මේක ඇත්තටම ඔයාත් එක්ක කතා කළාම තමයි. මොකද මුලින් ඔයා ප්‍රශ්නයක් කිව්ව පමණින් කවුන්සලර් කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ නැහැ ඔයාට හැම විසඳුමක්ම දෙන්න. ඔයා ගැන හරි අවබෝධයකට එන්න. මේ පැය එකමාර ගත කරාට පස්සේ තමයි කවුන්සලර් කෙනෙකුට ඔයාට හරිම විදිහට උත්තරයක් සහ ඔයාව ගයිඩ් කරන්න පුළුවන් වෙන්නේ. සමහර වෙලාවට ඔයාට තව සෙෂන් එකකට එහෙම නැත්නම් මේක ෆලෝ අප් කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඒක කවුන්සලර් තීරණය කරාට පස්සේ මැදදී මේක කඩා ගත්තොත් ඔයාට සමහර වෙලාවට පරණ මට්ටමටම නැවතත් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි මට්ටමකට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා කවුන්සලර් කිව්වොත් ඔයාට ආයෙමත් එයාව හම්බ වෙන්න බුකින් එකක් දාන්න කියලා ඒක මතක ඇතුව කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි මෙතෙන්දී ඊටාම වැදගත් ඔයා මේ කියන හරි කාල සීමාවටත් ඔයා එයත් එක්ක නැවතත් සම්බන්ධ වෙන එක. මොකද සමහර වෙලාවට අපි කොච්චර කතා කරත් හිත හදාගත්තත් කෙනෙක් ඉන්න පුළුවන් එළියට ගියාම රැකියාවේ කෙනෙක් කිව්ව දෙයක් අරගෙන කොච්චර හිත හදාගෙන තිබුණත් ක්ෂණිකව තීරණයක් අරගෙන. මොකද පළවෙනි සෙෂන් එකේම සමහර වෙලාවට ඔයාගේ හැමදේම විසඳිලා නැති නිසා ඔයාගේ
ස්ට්‍රෙස් වෙන්න පුළුවන්, ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්, ඇන්සයිටි, මෙන්න මේ කියන ඕනෑම දෙයක් ඔයාව හදිසි තීරණයකට යොමු කරන්න පුළුවන්. ඉතින් හරි ට්‍රීට්මන්ට් ප්ලෑන් එක ඉවර වෙලා නැති නිසා මේ ඔයා ගන්න තීරණ වැරදි තීරණ වෙන්න ඉඩකඩ බොහෝම වැඩි. ඉතින් මම හිතනවා අද මම කතා කරපු දේවල් ප්‍රයෝජනවත් වෙන්න ඇති. තව දුරටත් මම ඊළඟට ඔයාලට අරගෙන වීඩියෝ එකකින් කතා කරන්න කැමති කවුන්සලර් කෙනෙක් සතු ස්කිල්ස් සහ ඒ කෙනා එතිකලි මොන වගේ දේවල් පිළිබඳව දැනුවත් වෙලා ඉන්න ඕනේද? ඔයාලට සේවාවන් ලබා දෙද්දී ඒ කෙනා කොයි විදිහටද ඔයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියන එක පිළිබඳව දැනුවත් කරන්න. එතකන් හැම දිනෙකටම සුබ දවසක්.